කවුරු මොනවා කිව්වත් කුඩා බණ්ඩාර ඉලුප්පිටිය ශ්‍රී ලංකා නිදහස් පස්සේ පැන්න කියන තමයි දැන් ආරංචිය තියෙන්නේ. කුඩා බණ්ඩාර පැන්නේ අයියයි මල්ලි අතරේ. වමෙන් වමට. හැබැයි ජේෂ්ඨයෝ කියා ගන්න අය පැන්නේ වමෙන් දකුණට. දැන් මේක මිනිස්සු පිළිගන්නේද කියන්නේ මිනිස්සුන් පිළිගන්න පුළුවන් මේ කියන්නේ. මිනිස්සු බුද්ධිමත් වාමාංශික මිනිස්සුයි ලිබරල් මිනිස්සුයි. මන්න හිතන්නේ මේ වෙලාවේ මේක සුද්ධ වෙලා යයි කියන්නේ. මොකද ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව සුද්ධ කරන ශ්‍රම දානයක් දාන්න. පැනපු අය සුද්ධ වෙයි. ගම රකින්න ජනහඬ ගම්බාර ආයුෂ බොහොම වේවා සුබ වේවා ජය වේවා. අදත් අපි සතත ටීවී තුලින් අරගෙන එනවා ගම්බාර. ගම රකින්න ජනහඬ තමයි අපි මේක නම් කරලා තියෙන්නේ. ගම රකින්න ජනහඬ ගම්බාර වැඩසටහන තුලට අපි අද කැඳවා ගත්තා. තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, දැනුම ජන මෙහෙවරටම කැපකල ජනතා නායකත්වය. අපි හඳුනාගමු මුලින්ම. අපි අද ආරාධනා කළා කලවානාස්මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරන්ද්‍ර ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස අංක 13 මෙවර තරඟ වදින අපේ හිතවත් කුඩා බණ්ඩාර ඉලුප්පිටි ඔබතුමාට ආයිබෝවන් කියලා දැන් අපි කතා කරන්න බොහෝ දේ තිබෙනවා මේ කෙටි කාලයක් අපි ගන්න. ඒ කෙටි කාලයේදී දැනගන්නට පුළුවන්ද මේ දවස්වල දේශපාලඥයින් පිළිබඳව මිනිසුන්ගේ විශ්වාසයක් නැතිකමක් තිබුණ මෑත යුගයේ. ඒ මොකද අහේට පනිනවා මෙහෙට පනිනවා අහපව එකතු වෙනවා අහපව පනිනවා මොන පක්ෂද කවුද කොහෙද ඉන්නේ කියලා. කියන්නේ අර මිනිසුන්ගේ මතයක් ගොඩනගලා තියෙනවා තෝරා ගැනීමේදී අලුත් මුහුණු තෝරා ගන්න ඕනේ කියලා කට්ටියක් කියනවා. කට්ටිය අලුත් මුහුණු තෝරලා එනවා. ඔබගේ ස්ථාවරය මොකක්ද? දැන් ඔබ කොතනද ඉන්නේ? ඇත්තටම කොයි කඳවුරේද ඔබ ඉන්නේ? උපුල් ඒකට මට වාට කියන්න වෙන්නේ මම ඇත්තටම එකම කඳවුරක තමයි ඉන්නේ. දේශපාලන මම දේශපාලන ස්ථාවරය ගත්තොත් ඒක තමයි මම කියන්න හැදුවේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්ති මම වෙනස් කරලා නැහැ අද වෙනකම්. එතකොට අදටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ප්‍රධාන සංවිධායකයා. ඊට අමතරව මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එකතු වුණේ මම විතරක් නෙවෙයි අපේ සංවිධායකවරු 40ක් ඒකට එකතු වුණා. ඒ 40 එකතු වෙන්න හේතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබල නායකයෙක්. එක කොටසක් දක්ෂිණවාද දෙගොල්ලම කොටස් දෙකම දක්ෂිණවාදයට ගියා. එක කොටසක් ගියා සජිත් ප්‍රේමදාස ගාවට. දාසිරි අපේ හිටපු මහලේකම්තුමා ප්‍රමුඛ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවට. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය. නොහොත් දක්ෂිණවාදී කඳවුර. මගේ අනිත් කොටස අපේ හිටපු ඊළඟ නායකයෝ ටික නිමල් සිරිපාල ද සිල්වා දුමින්ද දිසානායක ඇතුළු අනික් කණ්ඩායම ගියා රනිල් වික්‍රමසිංහ ගාවට. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ කියන්නේ දක්ෂිණවාදී කඳවුරට. ඒතකොට මේ දක්ෂිණවාදී කඳවුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලට පයින් ගහලා යද්දි මේක හිටපු අපි සංවිධායකවරු ඇත්තටම බණ්ඩාරනායක ප්‍රතිපත්ති පිළිගන්න සංවිධායකවරු කතා වුණා. අපි මොකද්ද දැන් කරන්නේ? මේ රටේ වාමාංශික ප්‍රගතිශීලී මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ කියලා. අන්තිමට අපිට තීරණය කරන්න උනා මොන පක්ෂයේද මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න කියලා. අපි බලනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඉදිරියට මම ගෙනියනවා කියලා. අපි කතා වුණා. අපි සංවිධායකවරු 40ක් අපි ගිහිල්ලා සාකච්ඡා කරා දවස් 6ක් 7ක්. අපි ගිවිසුමක් මගින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එකතු වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම සහෝදර පක්ෂය. ශ්‍රී ලංකාකාරයෝම තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒක පක්ෂ වෙනස් කිරීමක්වත් පක්ෂයෙන් පැන යාමක්වත් නෙවෙයි. පක්ෂයෙන් පැන්නේ පොදු ජන පෙරමුණේ හිටපු බලලෝභී පිරිස සහ ශ්‍රී ලංකාවේ හිටපු බලලෝභී පිරිස උතුරෙන් දකුණට ගියා වගේ වමෙන් දක්ෂිණවාදයේ වැළඳගත්තා. අන්න පැනපු අය. නැතුව මේකේ පැනපු නැති වාමාංශික ප්‍රගතිශීලී මිනිසුන් වෙනුවෙන් පෙනී හිටින එකම කණ්ඩායම පක්ෂ දෙකක අයියයි මල්ලි වගේ ඉන්නවා. ඒ දෙක එකතු වුණා. එච්චරයි උනේ. හැබැයි මේ ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නවද? අතුරු ප්‍රශ්නයක්. මේ මැතිවරණ පහුගිය මැතිවරණ සමයේ ඔය මේ සැලුන් දොරනේ දොර වැහුවා නේද? අපව වෙන්න බැරි වෙන්නේ කියලා. කාගේද? ඒ දැන් පොදු ජන කියන්නේ පොහොට්ටුව ලකුණෙන් තරඟ වැදිච්ච කඳවුරෙන් ඒ කඳවුර පාවා දීලා ඉති ප්‍රබල ඉන්දියානේ. ඔව්. ආපහු ගන්න නැහැ කියලා ඒක නාමල් රාජපක්ෂ මැතිතුමා අපිටම පොරොන්දු වුණා. ඒක අපි සාකච්ඡාවේදී නාමල් රාජපක්ෂ මැතිතුමා අපිටම කිව්වා මේ මොහොතේදී පක්ෂය අතහැරලා තමුන්ගේ බලලෝභීත්වයට මේ ප්‍රතිපත්ති පාවලා දීලා ගිය මිනිස්සු
ආයේ මේ පක්ෂයට කවදාවත් අපි එකතු කරගන්නේ නැහැ කියලා. ඒක හේතුවක් වුණා අපි මේ පක්ෂයත් එක්ක සම්දානගත වෙන්න. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී වෙච්ච වෙනස්කම් තුල පෙලක් අයට එන්න පුළුවන්, පෙලක් අයට එන්න බැරි වෙන්නේ දොර දැන් වහලා පෙලක් අයට අරින්න පුළුවන්කම තියෙනවානේ. ඔය කියන විදිහට අරින්න ඉන්න අය මම හිතන්නේ ඒක ඇත්තටම පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තියක් විදිහට මේක යන්නේ. ඒතකොට ඒකට අපිට ඇඟිලි ගැසීමක් කරන්න බෑ. නමුත් විරුද්ධ වීමක් යෝජනා කරන්න පුළුවන්. අපිත් හිතනවා මොන පක්ෂ ගත්තා හොඳ සහ නරක කියලා කොටස් දෙකක් තියෙනවා. අනික මේ රටේ මිනිස්සු හිතනවා නම් අපි ගමු අපේ පාසලේ ඇත්තට මගේ අවසන් පාසල මම පාසල තුනකට ගියා. අවසන් පාසල ගත්තොත් ඇහැලිවර මැදි විදුහල ඇහැලිවර මධ්‍ය මහාවිද්‍යාලය. ඒකෙන් අපිට ඒ ඉස්කෝලෙන් මැරයෝ බිහි වෙලා තියෙනවා. හොරු බිහි වෙලා තියෙනවා. දොස්තරලා බිහි වෙලා තියෙනවා. හැම විදිහකම මිනිස්සු බිහි වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් හොරු බිහි වුණා, ඒකෙන් අරයා බිහි වුණා, මෙයා බිහි වුණා කියලා අපි මේ පාසලට ගරහා ඉන්නවද? එහෙම නැත්නම් ඒකෙන් ආපු හොඳ මිනිස්සු ගැන අපි සලකනවාද? ඒ වගේ තමයි හැම පක්ෂයකම හොඳ මිනිස්සු ඉන්නව නරක මිනිස්සු. තෝරා ගැනීමනේ ජනතාව සතු ප්‍රශ්නේ. ඔව්. ඒ කියන්නේ දැන් මේක සාමාන්‍ය ලෝක ධර්මතාවයක්නේ. හොඳ හා නරක ගැටීම. හරි. අපිට ඒ ප්‍රමාණවත් දැනුවත් කිරීම. ඔබතුමා දේශපාලනයට කොහොමද එන්නේ, ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද? එතකොට ඔබතුමාගේ අරමුණු සහ අරමුණු ගොඩක් ඇති. පරමාර්ථය අපිට පොඩ්ඩක් අහලා දෙන්න මේ වෙලාවට. පරමාර්ථය ගත්තොත් සමාජ සේවය. සමාජ සේවය කියන එක මම ඉපදුන දවසේ ඉඳන් අපේ ගෙදර තිබ්බ දෙයක්. අපි ඇවිල්ලා දේශීය පරම්පරාගත දේශීය හෙළ වෙදවරු අපේ පෞල් සංස්ථාව තුළ අපේ පරපුරෙන් බිහි වුණා, බිහි වෙච්ච රැකගෙන ආපු මගේ පියාගේ පියා ඒ විදිහට පරපුර හරහා රැඳිච්ච අපේ තිබෙනවා හෙළ වෛද්‍ය ක්‍රම රාශියක්. එකක් ගත්තොත් අපේ තියෙනවා සර්වාංග වේදකම, අපේ තියෙනවා සර්ප වේදකම, අපේ තියෙනවා ගෙඩි වේදකම, අපේ තියෙනවා ඇස් වේදකම, හෙළ වේදකම. එතකොට අපි ඔය කියන එකෙන් ඇත්තටම දැන් කාලයත් එක්ක සමහර ඒවා අතහැරලා තියෙනවා. ඒ අතහැරපු එක තුල අපේ දැන් ඉතුරු වෙලා තියෙනවා සර්වාංග වේදකම සහ සර්ප වේදකම. එතකොට සර්ප වේදකම මා විසින් ඉදිරියට බාර අරන් කරන්න යනවා. මේ වෙනකොට මම ඇත්තටම කිව්වොත් හෙළ වෛද්‍යවරයෙක්, මම සර්ප වේද මහත්තයෙක්. දේශීය වෛද්‍යවරයෙක්. මම. එතකොට සමාජ සේවයේ අපි එක කරන්නේ මුදල් බලාගෙන මුදල් වලට නෙවෙයි. ඇත්තටම ඒ සර්පයෝ කන මිනිස්සු, අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු වියදම් කරලා බෙහෙත් ගන්න එහෙම ඉන්න අය නෙමෙයි. දවසේ කුලියක් කරන මිනිහෙක් තමයි ඇත්තටම පාරේ පයින් යන වත්තක වැඩ කරන මිනිස්සෙක් තමයි සර්පෙක් කරන්නේ. ඒතකොට ඒක අපි කරන්නේ සේවාවක් විදිහට. ඒතකොට සමාජ සේවයේ හුරුවට ආවේ. ඒතකොට ඊට අමතරව මගේ පියා දේශපාලනයට ආවා. පියා ගැන පොඩ්ඩක් අපිට මතක් කරමු මේ වෙලාවේ නේද? මගේ පියා සේන විජේසුන්දර එයා අවසන් වලට තරඟ කරා සබරගම් පළාත් මහ ඇමති අපේක්ෂක වශයෙන් මහජන එක්සත් පෙරමුණේ. ඒතර එතනින් එයා දේශපාලනයේ සමුගත්තා. හැබැයි එයා නිසා නෙමෙයි මම දේශපාලනයට ආවේ. මොකද කතාවක් තියෙනවා මේ තාත්තගෙන් පුතාට යන සංස්කෘතියක් තියෙනවා දේශපාලනයේ කියලා. ඒක හොඳ නැද්ද? ඒක තමයි විය යුත්තේ. ඇයි ඒ ගෙදර ආభాෂයේ තියෙන දේශපාලනයේ නම් අනිවාර්යෙන් එයාගේ දරුවෙක් දේශපාලනයට එනවමයි. ඒ හේතුව හින්දානේ උපුල් මේ දොස්තරගේ දරුවා දොස්තර වෙන්නේ. ඒ හේතුව හින්දානේ ඉංජිනේරුවාගේ දරුවා ඉංජිනේරුවෙක් වෙන්නේ. ඒ හේතුව හින්දානේ වෙද මහත්තයෙක්ගේ දරුවෙක් වෙද මහත්තයෙක් වෙන්නේ. ඉතින් ඇයි මේකට විතරක් මේ එකක් කියන්නේ? ඒ ගෙදර පරිසරය ඒක නම් එතනින් බිහි වෙන්නේ ඒ වගේම චරිතයක්. තාත්තගේ පුතා ඒ විදිහ නැත්නම් නොට්ටිගේ පුතා කියලා කතාවකුත් තියෙනවා. ඔව්. දැන් ඔබ හොන්තනකට ආවා. පාසල තුලින් බිහි වෙන අය ඇත්තටම ඒ කියන්නේ රටට, ජාතියට, දේශයට, සංස්කෘතියට ආදරය කරන උගතුන් වියතුන් නැනවතුන් බිහි කරන්නේ පාසලට. ඒ අතර හොරෙක් දෙන්නේ බිහි වෙන්නත් පුළුවන් කියන එකත් එක්ක ගත්තාම පවුලක් තුලින් වැඩිම දැනුම් සම්භාරයක් පරපුරෙන් පරපුරට ඇවිල්ලා අන්තිමට අර මේ කියන්නේ සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් පාරම්පරික දැනුම හෝ වේවා, දෙමෝපියන්ගෙන් උරුමය දැනුම හෝ වේවා, ඒක අපේ රටට අපේ ජනතාවට සේවය සඳහා ගන්න එක හොඳයි කියන එක තමයි ඔතන ස්ථාවර වෙන්නේ. එතකොට මට කියන්න බලන්න මේ දේශපාලනයට ඔබ කියන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙන්නේ කොයි කාලෙද කොහොමද? මොන පක්ෂෙන්ද? මම අපේ ගෙදර පවුල තුල දේශපාලනයේ තිබ්බා. මොකද මගේ පියා දේශපාලඥයෙක් නේ. අපි එතන මෙහාට ඇවිල්ලා හැබැයි මම දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්නේ 2014 වර්ෂයේ. මම කැබිනට් අමාත්‍යවරයෙක්ගේ මීඩියා සෙක්‍රටරි කෙනෙක් විදිහට
මම එතෙන්ට සම්බන්ධ මාධ්‍ය ලේකම්වරයා විදියට මම එතෙන්ට සහභාගී වෙනවා. එතකොට ඒ හරහා මට හිතෙනවා මේ දේශපාලනයේ මේ යන විදිහ මිනිසුන්ට යමක් කරන්න පුළුවන් අපිට උරුවෙන් තිබ්බා ජනතා සේවය. ඒ කියන්නේ සර්ප වෙදකම හරහා මම ඒතකොට ඒක ඉගෙන ගන්නවා අප්පච්චිගෙන්. එතකොට මට හිතුණා මේ තව දේවල් ගොඩක් කරන්න පුළුවන් කියලා. එතනින් තමයි මට දේශපාලන උවමනාවක් ආවේ. මම ඒකින්ද 2014 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනේම වෙනුවෙන් මම ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙන්නේ 2014. මම දේශපාලනයට එන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් එක්ක. ඇවිල්ලා මම රත්නපුර සංවිධාන කටයුතු කරලා මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අධිගමනයට වැඩ කරලා එතනින් මම දේශපාලනය ආරම්භ කරනවා. හරි. එතකොට මට කියන්න රත්නපුර කිව්වහම මිනිපුර. දැන් ඔබ තේමාව කරගන්නේ මිනිපුර පුපුදන්නට ඔබ එන්නේ කියලා. ඒක ගැන පොඩි විස්තරයක් කරන්න. මිනිපුර පුපුදන්නට ඇත්තටම ඕක මට දැනුනේ මේ මිනිපුර තියෙන සම්පත් ප්‍රමාණය, මිනිපුර කරන්න තියෙන වැඩ ප්‍රමාණය. අපි පොඩි කාලේ ඉඳන් හිටපු දේශපාලඥයෝ හිටිය හැම පක්ෂයක. හැබැයි ඒ අවශ්‍ය කිසිම දෙයක් වෙලා නැහැ. මම හොඳම පොඩිම උදාහරණයක් දෙන්න. ඇහැලියගොඩ මගේ ගෙදර තියෙන ආසනේ ඇහැලියගොඩ නගරේ ඇහැලියගොඩින් ඇමතිවරු කී දෙනෙක් බිහි වුණාද අද වෙනකොට ඉතිහාසය ගත්තාම වැඩිම ප්‍රමාණයක් බිහිලා තියෙන ඇහැලියගොඩ ආසනේ ඇමතිවරු. හැබැයි අද ඇහැලියගොඩ ටවුන් එකට එන මිනිස්සුන්ට පොදු වැසිකිළියක් නැහැ. ඉතින් එතනින් හාට සංවර්ධනය ගැන කියලා වැඩක් නැහැ. එතකොට අර 77ක් මොනවද කළේ කියන එක ඔප්පු වෙනවා. දැන් අභියෝගයක් තියෙන 77ක් කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. 77 කතාවේදී කියන්න වෙන්නේ අපේ නිදහස ගන්නකොට තිබ්බේ පාසල් කීයද? අපේ නිදහස ගන්නකොට තිබ්බේ විශ්වවිද්‍යාල කීයද? හැබැයි අද කොච්චරක් තියෙනවද? එදා ලයිට් නැති, විදුලිය නැති නිවාස කොච්චර තිබ්බද? අද කොච්චර තියෙනවද? එදා අපි පාරට ගස්සහම වාහන කීයක්ද යන්නේ? අපි අත දාන බස් එකක් කොච්චර නිකන් බලන් ඉන්නවද? අද කීයක් තියෙනවද? අපි කොළඹ කියන අපේ හදවත බඳු නගරයට ගියාම අද වෙලා තියෙන වෙනස මෙහෙ මාසයක් ඉඳලා එහෙට ගියොත් හොයාගන්න බැරි ගන්න දියුණුවක් නැද්ද? ඒතර රන්ටබේ වික්ටෝරියා වගේ කොපමණ දේවල් ලංකාවේ ඇති වුණාද? ඒතර අධ්‍යාපන ක්‍රමය ගත්තොත් එහෙම දොස්තරවරු ඒ දවස්වල කී දෙනෙක් බිහි වුණාද? අද එක අවුරුද්දකට කී දෙනෙක් එළියට එනවද? අද ලෝකේ එක්ක කරන සියලුම තාක්ෂණය දවස් කීයක් යනකොට මෙහෙට එන විදිහට හැදිලා තියෙනවද? ඒතකොට ඒ දියුණු වෙලා නෙවෙයිද? අපේ ආයතන ශ්‍රීමා බණ්ඩාරනායක යුගයේදී කීයක් ඇති කරාද සමාගම්? හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? ඒවා නැති වෙලා. කවුද නැති කරලා තියෙන්නේ? ඒක හොඳට කල්පනා කරොත් පේනවා. කවුද ඒවා නැති කරලා තියෙන්නේ? උදාහරණයක් අපේ වේටෙක්ස් ගත්තොත් තුල්හිරිය රෙදි පෙහකම් මහල ගත්තොත් රෙදි කම්හල ගත්තොත් තුල්හිරිය එතකොට වේයන්ගොඩ ටෙක්ස්ටයිල් ගත්තොත් එයාලා කරේ මොකද්ද? සැප්තැම්බර් වෙනකොට ඒ තිබෙන යුනියන් වලින් උද්ඝෝෂණයක් පටන් ගන්නවා. මොකද සැප්තැම්බර් තමයි රෙදිපිලි ෆීඩ් කරන්නේ. සැප්තැම්බර් උද්ඝෝෂණය කරාම අප්‍රේල් අවුරුද්දට ආණ්ඩුවට පුළුවන් වෙනවද රෙදිපිලි මිනිස්සුන්ට ලබා දෙන්න? ඊළඟට මොකද්ද කරන්නේ? පිටරටින් ආනයනය කරනවා. මේක පිටරටින් ආනයනය කරනවා, ෆැක්ටරි එක දුවනවා, ෆැක්ටරි එක වහනවා. අන්තිමට ඒව වැහිලා ගියා. ඒ වැහෙන්න හේතු ඒව. කර්මාන්ත පුරයක් වගේ තමයි තිබුණේ. ලංකාවම කර්මාන්ත පුරයක්. ඒක වැහිලා. ඔබ ඒක වැහි. හරි. එතකොට අපිට කියන්න අවසාන වශයෙන් වැහිලා කියනකොට වැහුවේ කවුද කියන එක ඒක අපි ජනතාවට බාර දෙන්න නේ. හරි. ඔය කතාව අපේ කතිකාව අතරේ මම අහන්න ඕනේ දැන් ඔබ කලවාන ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරද්දී ඔබ ජනාධිපතිවරුන් කී දෙනෙක් යටතේ සේවය කළාද ජනතාවට? නියෝජනය කළාද? 30 දෙනෙක් 4 දෙනෙක්. කවුද? චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමා මැතිණිය, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ. එතකොට ඒ කාලේ මොනවද ඔබේ ජනතාවට කළ සංවාද ගලන්නේ? ඒ කියන්නේ ජනාධිපතිවරුන් 4 දෙනෙක් එක්ක ඒ යටතේ ඔබ දේශපාලනය කරද්දී දැනට මොනවද කරලා තියෙන සංවාද? ජනතාවට මම සේවය කරේ, පොදු වැඩ කරේ, කිසිම සහයෝගයක් දේශපාලඥයෝ හෝ එහෙම නැත්නම් ජනාධිපතිවරුන්ගෙන් උදව් ලබා නොගෙන. ඒ ඔබට මේ ජනාධිපතිවරු ආශිර්වාද කළේ නැහැ? මම පුද්ගලිකව තමයි සමාජ සේවය පටන් ගත්තේ. ඇත්තම කතාව කියන මම දේශපාලනට එන්න කලින් මොණරාගල දිස්ත්‍රික්කයේ මායිම් ගම්මාන බලුව ඒ මායිම් ගම්මාන වලට මම මේ එක උදාහරණයක් විතරයි. ඒතර මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම ළමයි වෙනුවෙන් ඉගෙන ගන්න බැරි මම පොත් ඒ කියන්නේ ආහාර වියලි
ආහාර ද්‍රව්‍ය ලොරි ගණන් ගෙනිච්ච එක්කනේ. මේ කොළඹින. ඒකේ මේ පැත්තේ අය දන්නවා. එතකොට ඒ වගේම ගත්තොත් කලවානාසනේ සියලුම යෞවන සමාජ වල සියලුම අඩුපාඩුකම් මම විසඳලා දුන්නා. ක්‍රීඩා කරන්න මොකද කලවානාසනේ කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආසන වලින් ගත්තොත් බහුතරය තරුණයෝ ක්‍රීඩා කරන්න කැමති ක්‍රීඩා කරන ආසන. එතකොට එයාලට ඒ උදව්ව කරොත් තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම අනිවාර්යෙන් අඩු වෙන්නේ. ඉතින් ඒ තිබ්බ සියලුම ගැටලු මම निराකරණය කරා කිව්වොත් නිවැරදි. ඔව් එතකොට දැන් මේ මිනිකුරු පොපුදන්නට කියන තේමාව එක්කන ඔබ එන්නේ. ඔව්. එතකොට මෙවර මේ තේමාවත් එක්ක ඔබේ තිබෙනවා තවත් අර ඉපැරණි වැඩසටහන. මිනිකුර සේන කොහොමද තාරුණ්‍යයට ලං කරන්නේ? ඔබේ ආසනයට දිස්ත්‍රික්කයට ලං කරන්නේ සංස්කෘතික කලා සහ සමාජ මෙහෙවරක් හැටියට කොහොමද ඒක සංවිධානය වෙන්නේ? කොහොමද ඒක සංවිධානය වුනේ? මට මිනිපුර සේනාව ඇත්තටම මතක් වුණේ මට ඇත්තටම ඔය සේනාවක් කියන වචනේ නම් ගත්තේ මම මීමැස්සු රංචුවක් එකතු වුණා වගේ. ඒ කියන්නේ අපිට කරන්න ගොඩක් වැඩ තියෙනකොට මට ඒ විදිහේ ජනපදයක් හැදුවොත් මට ඒ වැඩ ටික කරන්න පුළුවන්. මිනිපුරාවේ අපේ රුවන්පුරේ. එතකොට මම මේ කණ්ඩායම් එකතු කරගෙන මම ඉස්සෙල්ලාම ඇත්තටම මම එකතු කරගත්තේ දේශපාලනයට ආපු ගමන් අවුරුදු 35ට අඩු දරුවෝ. එයාලා ඒකයි මගේ ජීවිත ඉස්කෝලේ කාලේ මම වැඩියෙන් මම ක්‍රීඩා කරපු කෙනෙක්. එතකොට ඒ ක්‍රීඩාවත් එක්ක මම හරි ක්‍රීඩාවට ආදරය කරනවා. ඒකින්ද මගේ ආසනවල රත්නපුර දිස්ත්‍රික්කෙම ගත්තා. ක්‍රීඩා කරන සියලුම කට්ටිය මම එකතු කරලා ඒ ගැටලු සාකච්ඡා කරා. සමහර අය මගේ වීදෙන් මම රට යවුවා. සමහර අය ජාත්‍යන්තර තරඟ වලට සහභාගී කරවන්න මං වියදම් කරේ මගේ පුද්ගලිකව. ඒ විදිහට මං තරුණ බලමුළුවක් සේනාවක් හැදුවා. ඒ සේනාව මාත් එක්ක ඉන්නේ. ඒක තමයි මිනිපුර සේනාව කියන පළවෙනියටම පටන් ගන්න හේතුව. ඔව් බොහොම හොඳයි. අපිට තියෙන කාලයත් එක්ක තව බොහෝ දේ කතා කරන්න හැකියාව තිබේ. මෙවර ඔබට ඇත්තටම සුවිශේෂ ජයග්‍රහණයක් අත් වෙන්න කියලා තාමත් සුබ ප්‍රාර්ථනා කරනවා. ආවට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අවසාන වශයෙන් එකක් කෙටි උත්තරයක් කලවාන ජනතාවට ඔබේ ළඟම ඉන්න සේනාව. ඒ සේනාවට මොකද්ද කියන්නේ? කොහොමද ඔබට දායක වෙන්න පුළුවන්? ඔබට උදව් කරන්න පුළුවන් මේ වෙලාවේ? ඒ වගේම ඔබ අර ජනතා නියෝජිතයෙක් හැටියට ජනතාවත් එක්ක ඉන්න කෙනෙක් හැටියට ඒගොල්ලන්ට දෙන්න තියෙන උත්තරේ එකතු වෙමු. අපි වැඩ කරමු. අපි වෙනසක් පෙන්නමු. ඔව්. එහෙනම් අද දවසේ ඔබතුමාට සමුදෙනවා කාර්ය බහුල වෙලාවට ආවට බොහොම ස්තුතියි. අපි සුබ පතනවා ඔබේ ගමනට කලාකරුවන් හැටියට. අද අපි අපේ වැඩසටහන නිමා කරනවා හිතවතුනි ගම රකින ජනහඬ ගම්බාර වැඩසටහනට ඔබටත් දායක වෙන්නට පුළුවන්. ද ටැලන්ට් මීඩියා හවුස් වේ තිරේ දිස්සන අංකයට කතා කළාම ඔබත් සම්පත්දායකයෙක් හැටියට මේ වැඩසටහනට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබගේ පැමිණීම මේ වැඩසටහන සමග එක්ව වෙන්න දෙපාර්තමේන්තුවත් එක්ක අපි සුබ පතනවා. අපේ අද දිනේ සම්බන්ධ වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවානාසන ප්‍රධාන සංවිධායක දුරන්දර ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ලෙස අංක 13 තරඟ වදින අපේ පාරම්පරික හෙළ වෛද්‍ය ඒ වගේම බොහොම හොඳ සමාජ සේවකයෙකු ලෙස නමක් දිනාගෙන තියෙන උඩා බණ්ඩාර එළුක් පිටියේ ආදරණීය සහෘද වූ ජනනායකත්වයට අපේ පිටුවිලි ස්තුති ප්‍රදාන කරනවා. ජය වේවා ඔබට තව පාර. මිනිපුර පුපුදන්නට හඬ රුව ගුණින් පරිපූර්ණ ජනහඬ කුඩා බණ්ඩාර ඉලුක්පිටිය රත්නපුර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට අංක 13න් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බලන් සකසඳ දිනන ජනහඬ මෞපිම වෙනුවෙන් ජීවය දෙන්නට ජනහදවත් අතරේ